Hi guys, මම මේ වීඩියෝ එක කරන්නේ ෆ්‍රොන්ස් එකේ Nexa brand එකෙන් එන mud flaps කොහොමද අපි හයි කරගන්නේ කියලා. එතකොට මමත් මේක හයි කරන්න ඉස්සෙල්ලා YouTube videos බැලුවා. එකක්වත් හොයාගන්න බැරි වුණා පැහැදිලිව. ඒ හින්දා තමයි මම මේ වීඩියෝ කරන්න තීරණය කරේ. එතකොට මුලින්ම අපි පිටිපස්ස කොහොමද මුලින්ම හයි කරන්නේ කියලා අපි බලමු. මුලින්ම පිටිපස්ස හයි කරන්න ඉස්සෙල්ලා අපිට රෝදේ පිටිපස්සේ වීල් එක ගලවලා අයින් කරන්න වෙනවා. ඒක ජැක් එක ගහන්න ඕන මෙන්න මේ විදිහට. ජැක් එක ගහද්දි ෆ්‍රොන්ට් එකේ තියෙනවා මෙන්න මෙහෙම යටින් බැලුවාන් පස්සේ පොඩි කෑල්ලක් ජැක් එක හරියට ගහන්න. හැමතැනටම ජැක් එක ගහන්න එපා. ඒක ඩැමේජ් වෙන්න පුළුවන්. මෙන්න මේ තැන තමයි ජැක් එක සෙට් වෙන්න ඕන ජැක් එකේ මේක. හරි මුලින්ම රෝදේ ඔන්න අපි ගලව ගන්නවා. රෝදේ ගලවහන් ගත්තාන් පස්සේ මෙන්න මේ විදිහට පිටිපස්ස බෆර් එක ඒ හරිය බැලුවාන් පස්සේ චූටි ඩොට් දෙකක් තියෙනවා අපි හිල් විදින්න ඕනි ඩොට් දෙක. මුලින්ම 3mm චූටි කටුවකින් මම මේ හිල් දෙක විද ගන්නවා. මොකද ලොකු කටුවක් මුලින් පාවිච්චි කරන්න එපා. හරියට විද ගන්න. ඒක විදගෙන පොඩි කට්ටකින් ඊට පස්සේ 6mm ලොකු සාමාන්‍ය ඇනේ සයිස් එකට එන ඔය කට්ට දාලා හිල් කරගන්න ඕන. ලොකුවෙන් හිල් කරගන්න එපා. ගානට ඇනේ බලලා ඇන පැක් එකේ තියෙන ඇන සයිස් එකම ගන්න. ඊට පස්සේ මෙන්න වගේ ඇන වර්ග 3ක් තියෙනවා. අපි ඒකට පාවිච්චි කරන්න ඕන ඇනේ කොට එකේ ඔළුව රවුන්ඩ් නැති එක. ඊට පස්සේ ඒක පොඩ්ඩක් හිල විද්දට පස්සේ හිලට චුට්ටක් ඇනේ දාලා බලන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙතන යට මෙන්න මේ සුදු පාටට පේන නට් එක 10 යතුරක් ඕනි. ඒකෙන් ඒ නට් එක බුරුව කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා චූටි පට්ටම් කෑලි වගේ තියෙනවා නට් එක තියෙන පොඩි ඒ පැක් එකේ හම්බ වෙනවා. ඒ කෑල්ල මෙන්න මේ විදිහට අපි දාගන්න ඕන බෆර් එකට. මේ රූපේ පේනවා හරියටම කොහොමද කියලා. ඔයාලගේ මඩ් ගාඩ් එක ඊට පස්සේ මේක ගලව ගන්න. ඔයාලා 3M ටේප් එක තියෙන එක ගලව ගන්න. ඊට පස්සේ වටේ පොඩ්ඩක් පීදා ගන්න. ඇලවෙන්න තියෙන හරිය පිරිසුදු කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මඩ් ගාඩ් එක ගානට හිල් තව්වට තියලා ගානට බල්ලි වෙරලා යට ඇනේ තමයි මම මුලින් දාන්නේ. අතන සුදු පාට ඇනයක් තිබ්බේ යට ඇනේ මුලින් දා ගන්නවා. తాවකාලිකව ටික තද කරන්න ඕනේ නැහැ. බුරු සාමාන්‍ය සෙට් වෙන්න දා ගන්න ඕනි. ඒක දාගෙන ඉවර වෙලා සාමාන්‍ය අතේ ගානින් තද කරගත්තාම ඇති. දැනට ඊට පස්සේ මෙන්න මේ ඇනේ තමයි අතේ ගානින් මම තද කරේ. ඊට පස්සේ මේක යට තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ හරියට වොෂර් එක දාලා අර කොට ඇනේ ඒ ඇනේ ඔළුව යතුරෙන් අල්ලන්න පුළුවන් ඇනේ වොෂර් එකක් එක්ක දාලා මෙන්න මේ විදිහට අර ගානට අපි දාගත්ත එකට තද කරගන්න තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට ගානට හැබැයි අර යකඩ පට්ටම් වගේ කෑලි දෙකක් දානවා නට් දෙකට. ඒක හරියට දාගන්න ඕන. මම ෆොටෝ එක දාලා ඇති දැම්මහන් පස්සේ කොහොමද කියලා. හයි කරාට පස්සේ මෙන්න මේ වගේ ෆිනිෂ් එකක් තියෙන ගානට තද කරලා තමයි නට් ටික තද ගන්න උන. යට ඇනේ තාම මම තද කරේ නැහැ. යට ඇනේ තද කරාම යට තියෙන ස්පේස් එකක් නැති වෙලා යනවා. ඔන්න දැන් යට ඇනේ මම තද කරනවා. තද කරාට පස්සේ ෆයිනල් ෆිනිෂ් එක මෙන්න වගේ තමයි තියෙන්නේ. එතකොට ගානට ෆිට වෙලා ලස්සන්ට එනවා. හරි ඊළඟට අපි බලමු කොහොමද ඉස්සරහා කොහොමද හයි කරගන්නේ කියලා. මුලින්ම මෙන්න මේ චූටි ප්ලාස්ටික් කෑනේ ඉස්සරහා ඒ කෑනේ ඒ ඇනේ මැදින් පොඩි ස්ක්‍රූ එකකින් ගලව ගන්න ඕනි. ෆ්ලැට් එකකින් ඔන්න ඔය විදිහට ගලවගෙන මඩ එහෙම තියෙනවා පීදා ගන්න. මෙන්න මේ ප්ලාස්ටික් මෙන්න මේ විදිහට මෙන්න මේ කෑල්ල ඔයගලන්ට Nexa පැක් එකේ හම්බ වෙනවා. ඒක මෙන්න මේ ඇතුලෙන් ඔය විදිහට දා ගන්න ඕන. ඔන්න ඔය විදිහට ඇතුලෙන් ගානට ප්ලාස්ටික් එක ඔයාලා තේරෙයි. ඇතුලෙන් ප්ලාස්ටික් එකක් වෙනම තියෙනවා. ඒකේ ඇතුලෙන් ගානට ඒ කපොල්ලට පේන්න ගානට රිංගව ගන්න ඕන. හරි පැත්ත හරියට බලලා දාන්න.
නට් එක වගේ තියෙන නැතුව ඔන්න ඔය විදිහට තමයි දැම්මට පස්සේ පේන්නේ ඔයාලට. හරි පැත්ත දාගන්න. ඔය විදිහට තමයි ගානට ඒකට දාගන්න ඕනි. ඊට පස්සේ ඒකට එන්නෙතන්ට ගන්න ඇනේ යාගොල්ලෝ පැක් එකට දිග ඇනේ ඔළුව රවුන්ඩ් නැති දිග ඇනේ තමයි එතනට ගන්නෙ. ඒක ඔන්නම තාවකාලිකව සාමාන්‍ය අතේ ගන්න තද කරගන්න. තද කරලා මොකද තව හිල් දෙකක් විදින්න ඕන මේකට. ඔන්න ඔය විදිහට හෙලවෙන්නේ නැති වෙන්න ඔය විදිහට තිබ්බොත් ගානට උඩ ටික ඔය විදිහට ඇඟිල්ල තියලා තියෙන හරිය ගානට ෆිට වෙන්න උඩ හරිය ෆිට වෙන්න ඔන්න ඔය විදිහම ඇඟිල්ලෙන් තද කර විදිහට තද කරලා ඔන්න ඔය විදිහට ඔන්න ඔය හරියෙන් මම ඇඟිල්ලෙන් තද කරන විදිහට ගානට බොඩි එකට මේ ඔය පේන ටික ෂේප් වෙන්න ගානට තද කරලා මාක් එකක් දාගන්න ඕන ඇතුල් පැත්තෙන් අන්න එතන ඇතුලෙන් එතන හිලක් විදින්න ඕන අපි එතන හිල විදින්න මාක් එක දාගන්නවා. ඒ වගේම යටත් හිලක් විදින්න තියෙනවා අපිට. යටත් ඒක ගානට මාක් එකක් දාගන්න ඔය විදිහටම ඒ විදින්න ඕනි තැන. ඔන්න ඔතන මාක් එකක් දාගන්න. විදින්න ඕන ගානට හැබැයි මේ බොඩි එකට සෙට් වෙලා තියෙන අල්ලන් ඉන්නකොටම වෙනස් කරන්න නැතුව මාක් එක දාගන්න. ඊට පස්සේ අර විදිහටම ග්‍රිල් එකෙන් මේක රෝදේ ගලවන්න ඕනේ ඉස්සරහා පැත්තට විද ගන්න පුළුවන්. ඉස්සරහා රෝදේ ගලවන්න ඕනේ නැහැ. හැබැයි මම ඔයගලන්ට තේරෙයි ජැක් එක ඉස්සරහා ගාලා පොඩක් ජැක් එකෙන් ඉස්සරහා ඉස්සුවා. මොකද ග්‍රිල් එක යට හිල විදිද්දි දාන්න බැරි හින්දා යටින් ඒක මම ඉස්සරහදී පෙන්නන්නම්. ඉස්සරහා ජැක් එක පොඩ්ඩක් ගහලා පොඩ්ඩක් ඉස්සරහා ඉස්සුවා. ග්‍රිල් එක යටින් උඩට හිල් කරන්න ඕනි හින්දා. ග්‍රිල් එකේ ඉඩ නැති හින්දා ඒක මම පෙන්නනවා. දැන් ওই විදිහට එකත් අර විදිහටම ඉස්සෙල්ලා කරපු විදිහටම පොඩි කට්ටෙන් විදලා දෙවනුව ලොකු කට්ටෙන් විදලා හිල් ටික හදා ගන්න ඕනේ. හිල් දෙකයි මෙතනට අපි අලුතෙන් විදින්න ඕනි වෙන්නේ. ඔන්න ඔය විදිහට යටත් හිල ගන්නට විදින්න ඕන. උතන දැන් මට ප්‍රශ්නයක් ආවේ මම විදින්න අමාරු. මේ ග්‍රිල් එකේ කටුවත් පුළුවන් තරම් ඇතුළට වෙන්න දාගත්තේ. මොකද දිගට දාගත්තොත් අමාරුයි. මම ඊට පස්සේ ඔය මම කිව්වා වගේ ජැක් එක ඉස්සරහත් තියෙන අර වගේම ජැක් පොයින්ට් එකක් මේ පොයින්ට් එකට ගානට තියලා තද කරලා උස්සුවා මම පොඩ්ඩක් යටින් ස්පේස් එක වැඩි වෙන්න ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක වැඩි වෙන්න මේ මට මේ ග්‍රිල් එක ඇතුළට රිංගව ගන්න පුළුවන් වෙන. ඔන්න ඔය විදියට මම පොඩි රබර් කෑල්ලක් තියලා මේ මොකද බොඩි එක හීරෙන්න පුළුවන් හින්දා අලුත් වාහනේ හින්දා එහෙම අත්‍යවශ්‍ය නැහැ ජැක් එක ගහන්දි පරිස්සමට ගහන්න ඕන. ඔන්න ඔය විදියට අර වගේම ප්ලාස්ටික් එකට දාගන්න ඕන අර තහඩු නට් මේක ඔය විදිහට පේන්නේ. ඒ විදිහටම දාගන්න ඕන ඒ කැලි ටික. ඊට පස්සේ ඉස්සරහා මඩ් ගාඩ් එක දැන් හිල් ටික විතලා ඉවරයි. අර ඔයගොල්ලෝ ටේප් ටිකක් ගලවලා ඉවර වෙලා ඒකේ එන්න ටේප් ටිකක් ගලවලා ඔයගොල්ලන්ට තියෙන්නේ ඔය විදිහට ගානට තියලා අර ප්ලාස්ටික් කනේ අයින් කරලා අපි අර අලුතෙන් දාපු ඇන ටික දාගන්න තියෙන්නේ. මුලින්ම මං යට ඇනේ දාගන්නවා. ඒකට දිග ඇණයක් නෙමෙයි දාගන්නේ. කොට එකේ ඔළුව හතරස් ඇනේ ඔළුව රවුන්ඩ් ඇනේ නෙමෙයි. මොකද උතන ඇන ෆෝමැට් දෙකම එක වෙන්න ඕන. උතන කොට එක දාන්නේ මොෂරකත් එක්ක ඔළුව නට් මේ යතුරෙන් අල්ලන්න පුළුවන් මේ ඇනේ. ඊට උඩ එකට දාන්නේ අනිත් ඇනේ. හරි දිග ඇනේ. එතකොට යටට ඇනේ සාමාන්‍යයෙන් කැනෙක්ස් හැක්ලොට් එකකින් මෙන්න මේ ඇනේ. ඒ වුණාට මට නිකන් හිතුණා ඒ ඇනේ එතනට ඕනේ නෑ කියලා. මොකද පාට පොඩ්ඩක් වෙනස් හින්දා මම හින්දා පැක් එකේම තියෙන ඔළුව රවුන්ඩ් ඇනයක්. ඒකත් ඔය කඳවල් ඔක්කොම එකයි. ඒ ඇනේ තමයි මම යටට ඔන්න ඔය විදියට දැම්මේ. මොකද පාට මැච් වෙන හින්දා අරක දැම්මොත් ටිකක් පාට වෙනස් හින්දා. හැබැයි මේක හරියටම ඇනේ කඳටම හරිය තදට ඇනේ යන්න හරි ග්‍රිල් කටුවෙන් හිල් කරගන්න ඕනේ. ඔය විදිහට තමයි පේන්නේ හයි කරාට පස්සේ ෆයිනල් ෆිනිෂ් එක. කිසිම හිරසක් නැහැ ලස්සනට ගානට එනවා. නෙක්ස්ට් එකම පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. මොකද ඒකේ ගානට ෆිට වෙනවා අනිත් ඒවාට සාපේක්ෂව බලද්දී. thank you ඔය ටික තමයි කියන්න ඕනුනේ.